හෙල්ලෝ ප්‍රින්සිටින් කොහොමද මචං ඔයාලට ඉතින් මොන්න අද ගෙනල්ලා තියෙනවා බස් සිමුලේටර් ඉන්දුසියා ගේම් එකේ පාවෙන PDC එකක් තියෙන ලොකේෂන් එකක් බලන්න යන වීඩියෝ එකක් මචං හරිද. ඉතින් මේ ගේම් එකේ අපිට මැප් එකේ යනකොට මේ ලොකේෂන් එක හම්බෙන්නේ නැහැ. ඉතින් මැප් එකෙන් පිට පොඩි සීක්‍රට් ප්ලේස් එක තමයි මේක තියෙන්නේ. ඉතින් බොයිස් වීඩියෝ එකත් එක්කන් දිගට මේක තුලා ඉන්න අපි වීඩියෝ එකට ගිහලා සෙට් වෙමු මොකද්ද මේ තන කියලා බලන්න. මට සිරි වෙනවා තව පොඩ්ඩෙන් බොයිස් ජයරත්න මාසාලාවට තමයි යන්න වෙන්නේ. කට්ටියට කැරකිල්ල වගෙත් ඇති බස් එක ආපු සෙට් එකට ඉතින් ආපු වෙමඩ හරි බොයිස් ඉතින් ඔයාලට මුලින්ම කියලා ඉන්නම් ඔයාලා මැප් එක සිලෙක්ට් කරගන්න ඕන කොහොමද කියලා මේ ලොකේෂන් එකට යන්න ඔයාලා මුලින්ම සෝලෝ සිලෙක්ට් කරලා පස්සේ සුරබායා කියන ලොකේෂන් එක මෙන්න මේට සිලෙක්ට් කරගන්න. හරිද? මුලින්ම සෝලෝ වල ඉඳන් දෙවෙනියට සුරබායා වලට මෙන්න මේට ඔයාලා මැප් එක දාගෙන ගෝ දෙන්න මචං. හරිද? හරි බොයිස් ඉතින් ඔන්න එලකිරි කියලා බස් එක අපි දාගමු. මෙන්න මේ කණු සෙට් එකක් තියෙනවා මචං ළඟ ගහලා මෙන්න මේ වගේ එළියට දාගන්න ඕන බස් එක මුලින්ම. හරිද? ඉතින් අද අපි යනවා කිව්වේ බොයිස් පාවෙන PDC එකක් බලන්න. ඉතින් අපිට මේ බස් සිමුලේටර් ඉන්දුසියා ගේම් එකේ ඒලියන්ස්ලා ඉන්න ලොකේෂන් දෙකක් තුනක්ම අපිට දැනට හම්බුණා. ඉතින් මම වීඩියෝ කීපයක් දාලා තියෙනවා. තව ඉස්සරහට වීඩියෝ කීපයක් තියෙනවා දාන්නත් තියෙනවා. ඉතින් මම ඒවත් දානවා. ඉතින් මචං අද අපි යන්නේ ඒ ඒලියන්ස්ලා මේ ලෝකෙට එන්න පාවිච්චි කරපු පාවෙන PDC කියලා හිතන එක තමයි බලන්න යන්නේ. ඉතින් මේක තාමත් ගේම් එකේ පාවි තියෙනවා මචං එතන හැසේ. අද ඒක තමයි ඉතින් බලන්න යන්නේ. එහෙනම් ගැම්මට ඉතින් වීඩියෝ එකත් එක්ක සෙට් වෙලා ඉන්න දිගටම අපිට මචං මේකේ මැප් තුනක් ලෝඩ් වෙනකන් සාමාන්‍ය විදිහට යන්න තියෙන. ඉතින් පළවෙනි මැප් එක ලෝඩ් වෙලා දෙවෙනි මැප් එකත් ලෝඩ් වෙලා යන්න තියෙන. ඉතින් තුන්වෙනි මැප් එකේ තමයි අපිට මේ ලොකේෂන් එක තියෙන්නේ. මට සිරි වෙනවා තව පොඩ්ඩෙන් බොයිස් ජයරත්න මාසාලාවට තමයි යන්න වෙන්නේ. වතිනවා අර ට්‍රක් එකේ මොනවත් නැහැ වැදුනා නම් එම මූණ සම්බල් වෙනවා. හරි අපි මේ කීකියා හිටිය බොයිස් ඉතින් තුන්වෙනි මැප් එකේ තමයි ලොකේෂන් එක තියෙන්නේ. තුන්වෙනි මැප් එකේ නම් තමයි අපි යන තැන හරියට බලා ගන්න ඕනේ. එතකන් මේ පළවෙනි මැප් එකයි දෙවෙනි මැප් එකයි යන එක රයිඩ් එක මම මේක බොයිස් වීඩියෝ එක පොඩ්ඩක් ස්පීඩ් කරන්න නැත්නම් ඔයාලට අර වීඩියෝ ගොඩක් වෙලා බලන් ඉන්න බෝරින් වෙන හින්දා ඉතින් අපි තුන්වෙනි මැප් එක ලෝඩ් වුණාම එහෙනම් ආයෙත් වීඩියෝ එකේ සෙට් වෙමු ඉතින් කතාවෙන්. එතකොට බොයිස් මම බස් එක නතර කළා ඔයාලට හැරෙන්න තැන් හරව ගන්න ඕන තැන් ඉතින් පැහැදිලි ගන්න තුන්වෙනි මැප් එකෙන්. ඔන්න අපිට දැන් දෙවෙනි මැප් එක ලෝඩ් වුණා. එහෙනම් ඉතින් තුන්වෙනි මැප් එක නිකන් යෑමක් තමයි තියෙන්නේ. හරි මම මේ ටික වීඩියෝ එකේ ස්පීඩ් කරනවා බොයිස් එහෙනම් හරිද? එහෙනම් මචං ලොකේෂන් එකට ගිහලා අපි එහෙනම් ආයෙත් කතාවෙන් සෙට් වෙමු බොයිස්. හරි බොයිස් ඉතින් ඔන්න අපේ තුන්වෙනි මැප් එක ලෝඩ් වුණා. ඉතින් කට්ටියට කැරකිල්ල වගෙත් ඇති බස් එක ආපු සෙට් එකට ඉතින් ආපු වෙමඩ. හරි බොයිස් මෙන්න මේ විදිහට තුන්වෙනි මැප් එක ලෝඩ් වුණා. ඉතින් අපිට මේකේ ටික දුරක් යන්න ඕන. හරි ඔහොම යන් බොයිස් මං ඉස්සරහට ගිහිල්ලා හැරෙන්න තන ඔයාලට කියන්නම් මේ පාර අයිනම තමයි පොට් එක තියෙන්නේ හැරිලා යන්න. මේ ටික යන්කෝ බොයිස් අපි මෙන්න මේ විදිහට. ඉතින් බොයිස් එතකන් ඔයාලට මතක් කරන්න ඕන අනිවාර්යෙන් වීඩියෝ එකට ලයික් එකක් දාන්න, ඔයාලා කමෙන්ට් එකක් දාන්න. ඉතින් ඔයාලා මීට කලින් මේ ලොකේෂන් එකට ගිහින් තියෙනවා නම් ඒකත් කමෙන්ට් එකක් දාන්න. ඉතින් එහෙම නැත්නම් ඔයාලා අලුතෙන් ගිය කෙනෙක් නම් ඉතින් ඔයාලා ප්ලේ කරලා බලලා ඉතින් එක්ස්පීරියන්ස් එක පල්ලෙන් කමෙන්ට් කරන්න. ඉතින් තව දෙයක් කියන්න ඕනේ අපේ channel එක තියෙන subscribers 1000 complete වෙලා තියෙනවා. ඉතින් මේ වෙනකොට ඉතින් අපේ channel එකේ වීඩියෝ බලමු, like කරමු, කමෙන්ට් කරපු ඉතින් හැමෝටම ගොඩක් ස්තුතියි බොයිස්. ඉතින් ඔයාලා හින්දා තමයි ඉතින් channel එක මෙහෙම දවසින් දවස ඉස්සරහට යන්නේ. හරි මචං ඉතින් අපි ලොකේෂන් එකට ගොඩක්ම කිට්ටු කරලා ඉන්නේ. මම ඔයාලට බස් එක පොඩ මෙන්න මේ ස්ලෝ කරලා වෙනන මේ ලොකු වංගෝ තියෙන මචං. හරිද? වංගෝ පහු වෙනකොට මෙන්න මෙතන පොඩ් දෙකක් තියෙනවා මචං. මේ ඉස්කෝලේකුයි සර්විස් සෙන්ටර් එකකුයි තියෙනවා මචං. අර ගෑරේජ් එක ඔයාලට පේන මෙතන ඉස්කෝලේකුයි. ඔයාලට පේනවද බොස් මෙතන මේ දකුණු පැත්ත උඩ ලොකු බෝඩ් එකක් තියෙනවා. මෙන්න මේ බෝඩ් එක පහු වෙනකොට මචං අපි මේ ඉන්න ටවුන් එක වාගේ එක ඉවර වෙලා ගම්මානකට එනවා. ඉතින් මේ ගම්මානේ පටන් ගන්නම තැනින් තමයි අපිට කැලේ පැත්තට අතුරු පාරක් තියෙන්නේ. ඔයාලට පේනවා මෙන්න මේ විදිහට ටවුන් එක ඉවර වෙලා ගම්මානේ පටන් ගන්නකොට මේ කඩ දෙකක් තියෙනවා මචං එක ළඟ. ඔයාලට මෙන්න මේ විදිහට පොඩ්ඩක් කැමරාව මොඩ් එක එළියෙන් දාලා ඔයාලට පෙන්නනවා මෙන්න මේ විදිහට කඩ දෙකක් තියෙනවා. හරිද? මෙන්න මේ කඩ දෙක ගාවින් දෙවෙනි කඩේ තියෙන්නේ. පළවෙනි කඩේ නෙමෙයි දෙවෙනි කඩේ. හරිද? මෙන්න මේ දෙවෙනි කඩේට එහා පැත්තෙන් ඔයාලට බලා ගන්න පුළුවන් අර කොට ගොඩක් හැම ගොඩ කරලා තියෙනවා. මම යන්කෝ බොයිස් බස් එක මම ඔයාලට පෙන්නන්නම්. මෙන්න මෙතන මේ දෙවෙනි කඩේට එහා පැත්තෙන් ඔයාලා වම් පැත්තට හරව ගන්න ඕන බස් එක. හරිද?
මෙන්න මෙතනින් දා ගන්න ඕන. ඔයාලා පොඩ්ඩක් එකපාරම ගන්න. මෙතන පොඩි කණ්ඩියක් වගේ පොඩි ගැට්ටක් වගේ තියෙනවා. මෙතන මේ අර හිර වුණොත් යන්න බෑ. ඒ නිසා පොඩ්ඩක් ෆේස් කරලා ගන්න මෙතනින් ගන්නකොට. හරි මචං, ඉතින් මෙන්න මේ විදිහට කැලේ පාරකට වැටෙනවා. දැන් ඊට පස්සේ අපිට මේකේ දැන් ඉච්චට දුරක් නෑ. හොඳ දැන් ඔයාලා බලා ගන්න පුළුවන් පාවෙන පිටිසේ තව චුට්ටක් දුර යනවා. වැදුනා නේද බොයිස්? කතා කර කර යන්න ගියපම ඔන්න ඔක තමයි කේස් එක ඉතින්. හරියටද මෙන්න මේ විදිහට රිවර්ස් එකක් ගහලා දාගෙන පාරට මෙන්න මේ විදිහට යමු. ඔයාලට ටික දුරක් යනකොට මචං බලා ගන්න පුළුවන් මෙන්න මෙතන පාවෙන පිටිසේ මතු වෙනවා. අරසින් මතුනම දැන් දැක්කද ඔයාලා? හරි ඉතින් අපි දැන් එතනට ගිහිල්ලා බලමු. ඉතින් මෙච්චර ඩාප්ගේ අය මේ හිඳන් බොරුවට කියවන්නේ නේද? මෙන්න මෙතන මචං වැව් බන්ටක් වගේ ලොකු ගැට්ටක් තියෙනවා. ඉතින් ඔයාලා එන්න ස්පීඩ් එකට මල්ලලා දාගන්න. හරි අපි මෙතන පොඩි රවුමක් වටයක් දාලා බලමු. ඉස්සලා මොකද්ද මෙතන මේ ලොකේෂන් එක මොකද්ද මේ වෙන්නේ කියලා බහලා බලන්න කලින් පොඩි රවුමක් දාලා බලමු. මෙතන බස් එකේම පාවෙන පිටිසයක් නම් තියෙනවා තමයි. හරි අපි බස් එක කොට මගින් දාලා බහලා බලමු. හරි බොයිස්, ඉතින් අපි බස් එකෙන් නම් බැස්සා. ඔයාලට පේනවා මෙතන මේ පාවෙන පිටිසේ මොකක් හරි මචං මේ උඩ කැරගෙනවා. මෙතන මග මේ අපි පොඩ්ඩක් කැමරාව දාලා බලමු මොකද්ද මේ කැරගෙන්නේ කියලා. අම්මට සිරි අඩෝ මේ වීල් චෙයාර් එකක් ගන්න බං ඇදලා උඩට. ඔය අඩෝ මේකේ මේ පොළවේ තියෙන දේවල් මචං මේ මෙතන යටින් යන මේකට මේ එළිය වගේකට යටින් තියෙන දේවල් ඇදලා උඩට ගන්නවා බං. එහෙම සීන් නැත්තා මං හිතන්නේ මේ අපිත් ගියොත් අපිවත් අදලා ගන්න දන්නේ මේ නේ අපිව නම් ගන්න එක නැති වෙයි. ඉතින් බොයිස් ඔයාලත් මේ ලොකේෂන් එකට ඇවිල්ලා බලන්න. ඉතින් මේ තැන මොකද්ද කියලා අනිවාර්යෙන්ම ඔයාලා මෙතනට ඇවිල්ලා තියෙනවා නම් මීට කලින් ඒකත් කමෙන්ට් එකක් දාන්න. ඉතින් වීඩියෝ එකට ලයික් එකක් දාන්න, channel එක subscribe කරගෙන යන්න. ඉතින් තව secret place ගොඩක් තියෙනවා අපිට බලන්න. ඉතින් එහෙනම් බොයිස් අපි අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. ඉතින් මෙන්න මෙතනින් අපි බස් ගුවන් ගත කරලා ඉතින් වීඩියෝ ඉවර කරමු. අර අපි දාපු ගැට්ටේ ඉන්න විදියට. හරි බොයිස්, ඉතින් එහෙනම් ගෙම්මඩ වීඩියෝ එකක් නාය අලුත් වීඩියෝ එකකින් සෙට් වෙමු. එහෙනම් ඉතින් අදට ගිහලා නම් ජය වේවා.